ගේමින් PC එකක් කියන්නේ ලක්ෂ ගණනක් යන දෙයක් කියලා හිතනවාද? ඒ හිතන දේ අද ටිකක් වෙනස් වෙන්න පුළුවන්. මම අද පෙන්වන්න යන්නේ මම රුපියල් 36000කට ගත්ත ගේමින් PC එකක්. මම මුලින්ම ක්ලැරිෆයි කරන්න ඕන දෙයක් තියෙනවා. මේක බ්‍රෑන්ඩ් නිව් PC එකක් නෙමෙයි. මේක ජූස් PC එකක්. හැබැයි සාමාන්‍ය මට්ටමින් හොඳ ගේම්ස් ප්ලේ කිරීමේ හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට මම මේකේ GTA 5 Most Wanted වගේ ගේම්ස් ප්ලේ කරලා බැලුවා. සාමාන්‍ය හොඳ පර්ෆෝමන්ස් එකක් බලා ගන්න පුළුවන් වුණා. නමුත් GTA 5 වගේ ප්ලේ කරනකොට සමහර තැන්වල ෆ්‍රේම්ස් ඩ්‍රොප් වෙනවා බලා ගන්න පුළුවන්. රයිට්. අපි දැන් මේ PC එකේ ස්පෙක් එක බලමු. මේ PC එක තමයි මම WTech එකෙන් WD Tech එකෙන් මිලට ගත්තේ. 10 වෙනි මාසේ 10 යාලගේ ඔෆර් එකක් තිබුණා. දැන් ටිකක් මිල වැඩි වෙලා තියෙනවා. සමහරට ඔෆර් එකක් එන්න පුළුවන් ඉදිරියට. රයිට්, අපි ස්පෙක් එකට යන්. මේ තියෙන ඔයාලට පේන විදිහට මේක i5 6th gen processor එකක්. මදර්බෝඩ් එක මගේ කරන ඇවිල්ලා තිබෙන Asus එකක්. H110 DDR2 මදර්බෝඩ් එකක් එක්ක default එන්නේ 8GB RAM. මම මේකට additional 4GB RAM එකක් ඇඩ් කරගත්තා රුපියල් 2500ක් දීලා. 550 onboard reach එකක් එනවා. ඊට අමතරව කේසින් එක මත සිලෙක්ට් කරන කේසින් එක මත මේකේ මිල ගණන් වෙනස් වෙනවා. මම කලින් කිව්වා වගේ GTA 5 ගහදී සමහර තැන්වල පොඩි ෆ්‍රේම් ඩ්‍රොප්ස් දකින්න පුළුවන්. ඒක අවම කරන්න මම ප්ලෑන් කරා පොඩි බජට් VG එකකුත් ඇඩ් කරලා බලන්න. මම ඒකට 750 කාඩ් එකක් තෝරගත්තා GTX. අපි දැන් මේ PC එකේ ගේම්ස් කිහිපයක් ප්ලේ කරලා බලමු කොහොමද ඒකේ පර්ෆෝමන්ස් කියලා. පටන් ගමු. Ooh, wait! Hey, Tad, old buddy, how you keeping? රයිට්. ඔයාලට පේන විදිහට මෙන්න මේ වගේ සෙටින් ටිකක් තමයි GTA 5 වල මම දාලා තියෙන්නේ. ඔයාලට මේක වෙනස් කරලා බලන්න පුළුවන්. මේකේ ලොකුවට ග්‍රැෆික් settings enable කරන්න විදියක් නැහැ. මොකද මේක 1GB VG එකක් නිසා. නමුත් ඔයාලට හොඳ ෆ්‍රේම් රේට් එකක් මේ setting එක යටතේ බලා ගන්න පුළුවන්. අපිට එනම් ප්ලේ කරලා බලමු. දැන් පේන විදිහට මේකේ හොඳ ස්මූත් විදිහට ගේම් ප්ලේ එක බලා ගන්න පුළුවන්. සහ මම මේකේ ෆ්‍රේම් රේට් එක කොන්ස්ටන්ට් අගයක් තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ මම මේක රෙස්ට්‍රික්ට් කරලා තියෙනවා පොඩ්ඩක්. එතකොට මේක අර හීට් එක ලොකුවට යන්නේ නැහැ. මොකද මේක USB එකක් නිසා අනවශ්‍ය විදිහට හීට් කරන එකෙන් වළකින්න ඕන නිසා මම මේක ෆ්‍රේම් රේට් එක රෙස්ට්‍රික්ට් කරලා තියෙනවා. නමුත් එහෙම ලොකුවට හීට් එකක් දකින්න පුළුවන් වෙන්නේ නැහැ. ඔයාලට ඒක නැතු වුණත් ගේම් එක ප්ලේ කරලා බලන්න පුළුවන්. රයිට්. ඊළඟට බලමු කොහොමද Just Cause 3 එක මේ PC එකේ වැඩ කරන්නේ කියලා. ඔයාලට පේන විදිහට Just Cause 3 එකත් හොඳ මට්ටමින් මේ PC එකේ ප්ලේ කරන්න පුළුවන්. නමුත් සමහර ට්‍රැන් වල පොඩි ෆ්‍රේම් රේට් ඩ්‍රොප්ස් වෙලා ගන්න පුළුවන්. මොකද මම කලින් කිව්වා වගේ මේක 1GB VG එකක් නිසා. ඔයාලා මේ වගේ PC එකක් ගන්න ප්ලෑන් කරනවා 2GB වත් තිබුණොත් හොඳයි කියන එක තමයි මගේ අදහස. නමුත් දැනට මේක මට ප්‍රමාණවත්. ඊළඟට අපි NFS Most Wanted එකත් ප්ලේ කරලා බලමු.
මේ වගේ සිටින්න එකක් තමයි NFS most wanted එකේ බලා ගන්න පුළුවන්. මේකෙදි සැලකිය යුතු මට්ටමක හොඳ ගේමින් පර්ෆෝමන්ස් එකක් බලා ගන්න පුළුවන්. අවසන් වශයෙන් මට කියන්න පුළුවන් මගේ ඔපිනියන් එක අනුව මේ PC එක සාමාන්‍යයෙන් හොඳ ඩීල් එකක්. ප්‍රයිස් එකත් එක්ක කම්පෙයාර් කරාම සහ අනිත් ප්ලස් පොයින්ට් කන්සිඩර් කරාම උදාහරණයක් විදිහට මේකේ AAA level ගේම්ස් සෙට් එකක්ම හම්බ වෙනවා ඔයාලට ෆ්‍රී. ඊට අමතරව ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් 12 month zero interest installment වලට යන්න පුළුවන්. ඒකත් හොඳ ප්ලස් පොයින්ට් එකක්. ඒ නිසා ඔයා ෆස්ට් ටයිම් PC ගේමින් පටන් ගන්න කෙනෙක් නම් නැත්නම් බජට් PC ගේම කෙනෙක් නම් මේ ඔප්ෂන් එක ඔයාට. හැබැයි ඔයා හයි පර්ෆෝමන්ස් ගේමින් සහ හයි එන්ඩ් ගේම් ප්ලේ කරන්න ප්ලෑන් එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් මීට වැඩිය ටිකක් හොඳ ඔප්ෂන්ස් ටිකක් සලකා බලන්න. එහෙනම් මේ වීඩියෝ එක ඔයාට යූස්ෆුල් කියලා හිතුණා නම් ලයික් එකක් දාන්න. ඕනෙම ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න කැමති නම් channel එක subscribe කරගෙන යන්න. ඊළඟට වීඩියෝ එකකින් නැවත හමු වෙමු.